ලංකාවේ පොදු මගී ප්‍රවාහන ක්ෂේත්‍රය ගැන මතක් කළාම ඉස්සෙල්ලාම අපිට මතක් වෙන්නේ සෙනඟ පිරුණු කලබලකාරී රේසන බස් එකක්. එහෙමත් නැත්නම් මගී පාපෝරුවෙත් එල්ලිලා යන දුම්රියක්. එහෙමත් නැත්නම් රුපියල් 5000 ඉතුරු දෙන්නේ නැති බස් කොන්දොස්තරවරු. මේක තමයි අද වන විට ලංකාවේ පොදු මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ තිත්තම ඇත්ත. ලංකාවේ කාර්යාල හා පාසල් වේලාවන්ට බස් රථවල හා දුම්රියේ පවතින කලබලකාරී බව හේතුවෙන් විවිධ අනතුරු බහුලව සිදුවන බවට අපට අසන්න වගේම දැක ගන්නත් පුළුවන්. ප්‍රමාණවත් තරම් පොදු මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ දියුණුවක් නොමැතිකම හේතුවෙන් බොහෝ පිරිසකට තමන් සතු පෞද්ගලික වාහන වලින් තම ප්‍රවාහන කාර්ය සපුරා ගැනීමට සිද්ධ වෙලා තියෙනවා. මේ හේතුවෙන් මාර්ගවල අධික වාහන තදබදයක් ඇති වෙලා ඒ වගේම අධික ඉන්ධන පරිභෝජනයක්ද සිද්ධ වෙනවා. ඒ වගේම මේ ක්‍රියාදාමයේ හේතුවෙන් අධික වායු දූෂණයක් මෙන්ම පරිසර දූෂණයක්ද සිද්ධ වෙන බවට වාර්තා වලින් සනාථ කෙරේ. මේ ගැටලුව වෙනුවෙන් වර්තමානයේ වන විට ශ්‍රී ලංකා රජය විසින් ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ප්‍රයිවට් ලිමිටඩ් යන පෞද්ගලික ආයතනය හා එක්ව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ ලෝකයේ දියුණු රටවල භාවිතා වන පොදු ප්‍රවාහන ක්‍රමයක් ලංකාවේද හඳුන්වා දීම හරහායි. විදේශගත ශ්‍රී ලාංකිකයන් දැනටමත් දන්නවා ඇති මෙට්‍රෝ බස් සේවාවෙහි පවතින පහසුව. ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමග එක්ව අතිනවීන මෙට්‍රෝ බස් රථ සේවය පිහිටුවීමේ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර තිබේ. මෙම සේවාව හරහා නාගරික අර්ධනාගරික ප්‍රදේශවල මගී ප්‍රවාහනය සැලසුම් සහගතව ඉහළ කාර්යක්ෂමතාවයකින් යුක්තව සැප පහසු ලෙස පවත්වාගෙන යාමට අපේක්ෂා කරයි. මෙහිදී හඳුන්වා දෙන බස් රථ අතිනවීන පහසුකම් වලින් සමන්විත අතර මෙහි ආරම්භය පසුගිය ඔක්තෝබර් 8 වන දින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුබද්ධ ආයතනයක් ලෙස ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මෙහි පරිපාලන කටයුතු ආරම්භ කර තිබේ. ඒකාබද්ධ ක්‍රියාපිළිවෙත් හරහා නාගරික හා අර්ධනාගරික ප්‍රදේශවල ප්‍රවාහන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ප්‍රයිවට් ලිමිටඩ්ගේ ප්‍රධාන මෙහෙය බවට පත් කරගෙන තිබේ. මෙහි පළමු පියවර ලෙස බස් රථ 100ක් ආනයනය කිරීම සඳහා රාජ්‍ය විසින් රුපියල් මිලියන 3000ක් වෙන් කර තිබේ. මෙහි පළමු පියවර හරහා බස්නාහිර පළාතේ කොළඹ ආශ්‍රිතව ප්‍රධාන නගර කිහිපයක් සඳහා මෙම බස් රථ සේවය සැපයීමට බලාපොරොත්තු වන බවට පැවසේ. ඒ මෙම ව්‍යාපෘතියේ ගුණාත්මක බව හා නිර්වද්‍යතාවය පරීක්ෂා කිරීමේ පළමු පියවර ලෙසටයි. මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය හරහා දිවයිනේ සෙසු ප්‍රදේශවලටද මෙම බස් රථ සේවය ව්‍යාප්ත කිරීමට අරමුණු කරගෙන තිබේ. මෙහිදී ආනයනය කරන සියලු බස් රථ හරහා මගීන්ට සුව පහසු මෙන්ම නවීන තාක්ෂණයේ දියුණුව අත්විඳීමේ හැකියාවක් පවතී. මෙම බස් රථ නවීන ආරක්ෂිත තාක්ෂණයක් යොදවා නිම කරවා ඇති අතර වායු සමීකරණයද කර තිබේ. සුව පහසු ගුණාත්මක ආසන බසයට ගොඩවීමේදී උස පඩිපෙළ භාවිත කිරීමට නොතිබීම, බාහිර කලබලකාරී ශබ්දවලින් මිදීමට හැකිවීම, චාර්ජින් පොයින්ට් පැවතීම, ඩිජිටල් ගෙවීමේ ක්‍රමයක් පැවතීම සහ ඩිජිටල් තිර හරහා මෙම බස් රථ කොපමණ වේලාවකින් අදාළ ස්ථානයට පැමිණේද යන පරීක්ෂා කළ හැකිවීමත් මෙහි ඇති සුවිශේෂීම ලක්ෂණ වේ. ඒ වගේම සියලු බස් රථ සඳහා GPS තාක්ෂණය භාවිතා කිරීම හේතුවෙන් මෙට්‍රෝ සිස්ටම් හරහා අදාළ බස් රථ පවතින්නේ කුමන ස්ථානයේද යන්න නිරීක්ෂණය කිරීමට හැකිවීම හේතුවෙන් මගීන්ගේ කාලය අපතේ යාම අවම වේ. ජාත්‍යන්තර තාක්ෂණික ක්‍රමවේදය භාවිතා කරමින් නිෂ්පාදනය කරන මෙම බස් රථ සඳහා ආබාධිත පුද්ගලයන්ට ඉතා පහසුවෙන් බස් රථයට ප්‍රවේශ වීම හා ඉවත් වීමේ පහසුකම් සහිත වේ. ඒ වගේම සම්පූර්ණ පුහුණු කාර්ය මණ්ඩලයක් යෙදවීම හරහා ගුණාත්මක සේවයක් ලබා දීම මෙහි අරමුණ වේ. රියදුරන්ගේ ගමනේ වේගය තියුණු ලෙස අධීක්ෂණයට ලක් කරන බැවින් බස් රථවලට ඉබිගමනේ යාමද රේස් යාමද මෙහිදී සිදු කළ නොහැකි වේ. ඒ වගේම මෙහි පවතින ඩිජිටල් ගෙවීමේ පද්ධතිය හරහා මුදල් ප්‍රශ්නද ඇති නොවේ. මෙම ව්‍යාපෘතිය අපවැනි දොදිවුණු රටවල් වලට ඉතාමත් වටිනා ව්‍යාපෘතියක් වේ. ලංකාවේ ආරම්භ කිරීමට නියමිත මෙම වටිනා ව්‍යාපෘතිය මෙහි ප්‍රයෝජන ලබා ගන්නන් විසින් ආරක්ෂා කරගත යුතුය. මෙම වටිනා ව්‍යාපෘතිය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට හැකිවේ යයි අපි ප්‍රාර්ථනා කරමු.
ඉතින් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා විශ්මතරණය YouTube channel එක subscribe කර තබා ගන්න. සුබ දවසක්.